අයියාලුවනේ ඉතින් ඔයාලා ඔක්කොටම ඉතින් ඔන්න අපේ ප්‍රශ්නේ නිවාඩුවට අපේ යාළුවෝ සෙට් එකත් එක්ක අපි ටුවර් එකක් යන්න හදන්නේ. මමත් ඒගොල්ලෝ එළියට ගිහිල්ලා ඇවිදලා බිග් ජොලියක් දාලා එන්න තමයි සෙට් වෙන්නේ. ඉතින් අපි එක්ස් එක ගහලා තියෙන එනකන් තමයි සෙට් එක වෙන්නේ. තව යාළුවෝ එනවා මගෙන්. ඉතින් අපි බලමු අද දවස් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ටැක්සි ආවා යාළුවෝ සෙට් එකත් එක්ක යන්න හදන්නේ. කම්පැනිටම ආවා. ඉතින් අපි ඉట్లా බලමු පත්තේ කොහොමද කියලා. වයින්නවා ඉතින් මගේ එකක් දාන්න අරින්න බයිද? හරි අවුන්නේ ඕන්නේ. දැන් අපි යන්න. ඉතින් ඔන්න අපි ගමන පිටත් වෙන්න හදන්නේ යාළු සෙට් එකත් එක්ක. දැන් බස් ස්ටෑන්ඩ් එකට තමයි යන්නේ. පිටින් එහෙදි හම්බෙමු. අපි ඉතින් ටිකට් ගත්තා බස් ටිකටුත් තරන් ඉන්නේ බස් එක අතට තියෙන්නේ තව පැය බයක් වගේ තියෙනවා. ඉතින් යාළුවෝ ටිකත් එක්ක ඉන්නවා. උන්ට වෙලා පොඩ්ඩක් මේ දයාන් අපේ කම්පැනි බාලව මල්ලි ඇවිල්ලා අංජන ඉතින් මේ නෝය කාමරේ ඉන්න යාළුවා තිලින වගේම මේ ඉන්නේ නෝර පැත්තේ කොල්ලෙක් සතින්ද. ඉතින් තව යාළුවෝ දෙන්නෙක් එන්න ඉන්නවා මගෙන්. ඉතින් කට්ටියත් එක්කම උසාන් පැත්තට යන්න තමයි කල්පනාව. ඉතින් එහෙනම් හම්බෙමු. බස් එක ගාලා මේකක් දානවා. ඉතින් ටිකට් ගාම බස් එක නේනවා අටත් එක්ක. ඉතින් ඔන්න බස් එක කට්ටියත් එක්ක දැන් පිටත් වුණා. ඉතින් උසාන් පැත්තට යන්න තමයි සෙට්ලා තින්නේ. පැයක් එකමාරක් වගේ යන්න තියෙනවා. ටිකක් දුර තියෙනවා. උසාන් වලදී හමු වෙනවා. අපි ඉතින් උසාන් වලට ආවා. උසාන් ස්ටෑන්ඩ් එකේ වෙන්නේ. තාත්තත් එක්ක ඇවිල්ලා ඉන්නේ. යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. වෙන පැත්තකින් ඉඳන් එයා හම්බෙත් තමයි යන්නේ. එයාලා තාත්තත් එක්ක තමයි ඇවිදින්න කියලා හිතන්නේ. ඉතින් ඔන්න අපි දැන් උසාන් ස්ටෑන්ඩ් ඉඳලා කොස්කෝ මාර්ට් පැත්තට යන්න හදන්නේ පොඩ්ඩක්. ඒ පැත්තේ ඇවිදලා එන්න. මේ එනවා කියපු යාළුවා හම්බුණා ඔන්න සංජීව අපේ කම්පැනිම තමයි. යාළුවෙක් ගෙන්නලා ආවේ. ඉතින් අපි කොස්කෝ මාර්ට් පැත්තට යන්න හදන්නේ. එහෙනම් යමු කටත් එක්ක. මෙට්‍රෝ ගියන්න ටිකට් ගන්න කවුන්ටර් එකට ඉන්න. මේක තමයි මෙට්‍රෝ එක. ඉතින් ඔයාලට යනවා පේනවා ඇති. ඉතින් අපේ පළවෙනි අත්දැකීම තමයි මේ අපේ සෙට් එකේම. ඉතින් මම ටිකට් තරම් ඇවිල්ලා ඉන්නේ අපේ වාරය එනකම්. ඉතින් බලමු ලස්සන අත්දැකීමක් වෙයි. ඔයාලා බලන්න. මෙට්‍රෝ එක ළඟ තමයි ඉන්නේ. දැන් මෙතන ඔයාලට පේන ඇති එතන හැබැයි ස්ටේෂන් එකෙන් මෙතනට එනවා. ඒ ආපස්සම මේ දොර ඇරෙන්නේ අපිට යන්න තියෙන වෙලාවට. මේ ලස්සනට පිළිවෙලට වැඩ ටික කරලා තියෙනවා. ඒක හරිම ලස්සනයි. ඉතින් බලමු කොහොමද එතන වෙන්නේ කියලා. යමු. Essa coxinha gosta de caminhar, senão ou vamos por
Nên về cái tụi ta quá tapi kan kayak anak kan masih dekat tiga turi yang hari itu tapi aku ada yang atau ini dia langkah kauciat wali mulai berdayanas pas kamu tadi itu mereka video kan tahan hore model kaki kaki ini video kan lah pernah drama Ela waktu kita belum beda ini video kan pasnya kayak gitu itu no dia lewat ini dia ಯಾವುದು ಯಾರ ಟೆಕ್ನಿಕ್ ಅಂತ ಸಂತರತೆಗೆම අපේ ඉතින් ප්‍රශ්නේ නිකන් දවස්යක් තියෙනවා අපේ ඉතුරුම හයිදරාබාද් සත්‍යයෙන් තමයි ඉතාලගෙන ආවේ අපේ කම්පැනි මාරු ගොඩක් මාරු අර අමාරු වැඩ කරන්න බැරි වැඩ අදත් ඉතින් ඔක්කොත් එක්ක ගේම් ඉල්ලලා වගේ තමයි සෙට් එකම එකකින් මාරු ඉල්ලගත්තේ එහෙම තමයි කරන්නේ ඉතින් තමයි අපි ඇවිදින් ආලෝ දිගට පෙන්වන්න දෙන්නේ පස්සේ බලමු ඔන්න අපි එනම් පිටවීමේ දොරටුවට ආවා. ඉතින් ඔන්න අලුත් යාළු දෙන්නත් හම්බුණා. චතුරංග හෂාන් ඉතින් අපි කට්ටියත් එක්ක ඔන්න රවුම දාන්න යන්න හදන්නේ. එහෙනම් කට්ටියත් එක්ක යමු. සෙට් එකම ඉන්නවා. එතන ඉන්නවා. ඉස්සරහට යමු. ඉතින් අපි කට්ටියම එළියට ආවා. දැන් කොස්කෝමාට පැත්තට යන්න තමයි කට්ටිය බැලුවේ. බස් එක යන්න කතාවනේ කට්ටියත් එක්ක. ඉතින් චුටිලා මෙතන ඉන්න ඕන බස් එකක් යනවා. ඉතින් අපි යමු ඉස්සරහට. කට්ටියම බස් එක පොඩි බස් තියෙනවා. ඉතින් පොඩි දුර ගමන් යනවා. ඒක තමයි කට්ටියම යන්නේ. පොඩි ගානක් දාලා යන්නයි තියෙන්නේ. ඔලු සෙට් එකක් යනවා. කිලෝමීටර් එකමාරක් වගේ තියෙනවා. ඉතින් ගිහලා ඒ කොස්කෝමාට් එක ගාමින් අපි ඔන්න බැස්සා. කට්ටියත් එක දැන් යනවා. ඉතින් කොස්කෝමාට් එක පැත්තට එන්නේ තියෙන්නේ. ඉතින් ඔකේ shopping එක. ඉතින් මේ පැත්තට ගිහලා බලමු. ලස්සන දේවල් ගොඩක් තියෙනවා කියලා අහලා තියෙනවා. ගිහිල්ලා නැහැ ඉතින් යන පළවෙනි වතාව. ඉතින් ගිහිල්ලා බලමු. ඒ වගේම තමයි කොස්කෝමාට් එක ඇතුළට යන්න කොස්කෝ කාඩ් එකක් ඕන. කාඩ් එක අනිවාර්යෙන් මේ එන්ට්‍රස් එකකින් නැතේ හදා ගන්න ඕන. අපිත් එහෙම හදාගෙන තමයි මේ ඇතුළට යන්නේ. කොස්කෝමාට් එක ඇතුලේ තමයි දැන් ඉන්නේ. මේ හෝල් එක. ලස්සනයි. අඩු ගොඩක් තියෙනවා. හලෝ බලන එක බඩු තියෙනවා. කරුණු තින් ලැප් තියෙනවා. ඒක මිල ගණන් වලට තියෙනවා. බ්‍රෑන්ඩඩ් බඩු. මේ තියෙන දේ මේ iPhone 16 Pro Max එක අලුතෙන් ආපු එක. ගණන් iPhone මොඩල් ටික තමයි. ඉතින් ඉතින් කොල්ලන්ගේ ආසම් පාන වර්ග ගොඩක් තියෙනවා. තියෙනවා. අපි සෙට් එක බලනවා. අද සෙට් එක කොයිකද හරියන්නේ කියලා. චතුරංග දාන්න. අදා මේක ඇතුලේ තියෙන වඩුවර ගොඩක් ලොකුවට තොග වශයෙන් වගේ ගන්න හිට ඉතින් එම ලාභයට ගන්න පුළුවන්. ලංකාවට දාන්න අර ගන්නට බඩු ගන්න ඕන තරම් රෙදිද අරවල මේවද නැති දෙයක් නැහැ. හැමදේම තියෙනවා. ඒ වගේම කියන්න ඕන ඔයාලට සාමාන්‍ය කොස්කෝමාට් එකේ හොඳ ඩිස්කවුන්ට් ලබා දෙනවා ගන්න හැම දෙයකම. ඉතින් ලංකාවට එහෙම බඩු දාන අයට කොස්කෝමාට් එකෙන් ගන්න පුළුවන් නම් හොඳ ඩිස්කවුන්ට් ලබා ගන්න පුළුවන්. ඉතින් පේනෝනේ අපි අරන් තියෙන දේවල් තව පොඩි බඩුවක් කරන් අපිත් ඔහොම පිටත් වෙන්න
තමයි යාළුවනේ බැලුවේ. මොකද දැන් ගොඩක් දවල් වීගෙන ඇවිල්ලා තින්නේ. ඉතින් ඒ ටිකත් අරන් අපි ඉක්මනටම පිටත් වෙනවා. ඉතින් යමු ඉස්සරහට. ඉතින් යාළුවෝ ටික වෙනම ටැක්සි එකක් ගහගෙන කෙලින්ම හෙන්දේ බීච් එක පැත්තට ගියා. මම පොඩ්ඩක් ඔයාලට බුසාන් සිටි එකේ ලස්සන තැන් ටිකක් පෙන්නගෙනම යන්න කියලා හිතුවා. ඉතින් මම වෙනම ටැක්සි එකක් ගහන පොඩ්ඩක් වටෙන් වගේ යන්නයි කියලා බැලුවේ. ඉතින් මේ යන ගමන් ඉතින් බලන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒවත් බලාගෙන අපි යමු බුසාන් හෙන්දේ බීච් එක පැත්තට. ඉතින් ලස්සන පාලමක් තියෙනවා. ඒක අහලා තමයි මාත් යාළුවෙක්ගෙන් මේ පැත්තෙන් යන්නේ. ඉතින් ඔයාලට පේනද දැන් එන විශාල පාලම. ඒක මාරම ලස්සනයි. හිතාන බැරි තරම් ඒක විශාලයි. ඉතින් බලන්න බුසාන් පැත්තේ આવත් මේ පැත්තේ අනිවාර්යෙන් යන්න. ඇත්තටම ඒක මාරම ලස්සනයි. ඉතින් පාලම් දෙකක් අහු වෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් මේ දෙකම බලා ගන්න හිතාන තමයි මාත් මේ යන්නේ. ඉතින් මේක තමයි හම්බුනේ පළවෙනි පාලම. මේක ඇත්තටම රැයට ගොඩක් ලස්සනට ඇති. පොඩ්ඩක් වහිවර කාලගුණයක් තමයි ඉතින් තියෙන්නේ. ඒත් වහින ගන්න නැහැ කියලා හිතලා ඉතින් මම ඉස්සරහට යනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් කොරියාවට එන්න ඒ වගේම ඇවිත් ඉන්න හැමෝම බුසාන් පැත්තේ වල ඇවිදලා බලන්න. මොකද ජීවිතේ එකපාරක් වගේ තමයි වාත අපිට මේ ඇවිත් ඉන්න හම්බෙන්නේ. ඉතින් මේක තමයි ඔන්න දෙවැනි පාලම. ඉතින් ඒක නම් දිග විශාල පාලමක් වගේ. මේ පාලම පොඩි දූපතක් වගේකින් තමයි සම්බන්ධ කරලා දාලා තියෙන්නේ. වරායක් වගේ තියෙනවා මේ හරිය. හරියටම දන්නේ නැහැ මොකක්ද තැන කියලා. නිකන් දීවර තොටුපළක් වගේ තමයි යට තියෙන්නේ. විශාල පාලමක් තියෙනවා. ඒත් මේකත් ලස්සනයි. ඉතින් මේ වගේ තැන් වලින් යද්දී හරිම සතුටක් වගේම එන පුදුමයක් දැනෙනවා. මොකද ඒ ඉදිකිරීම තාක්ෂණය එක හරිම අනර්ග විශිෂ්ටයි. ඉතින් මේවා බලන්න ඕන. මොකද කොරියාවේ වැඩ කරලා ඉතින් මහන්සි වෙලා හැමදාම ඉන්නකොට ඉතින් නිවාඩුවක් ලැබිලා එළියට ආවන් පස්සේ ඉතින් මේවා බලන්න ඕන. කොරියාවේ ලස්සන තැන් බලන්න ඕන. ඉතින් මේ හැමදේමත් එක්ක තමයි මේ ගමන යන්න ඕන. මොකද අපි හැමෝම ඉන්නේ එහෙනම් වැඩ ලෝකෙක හිර වෙලා. ඒක කොරියාවේ ඉන්න සහෝදරයෝ හොඳාකාරම දන්නවා. ඉතින් ඔයාලට දැන් පේන්න තියෙන ඉතින් අපි සාමාන්‍ය ලංකාවේ ගොඩක් මහසයි උමන් මාර්ගයක්. ඉතින් මේ කොරියාවේ ගොඩක් දුරට උමන් මාර්ග බහුලව තියෙනවා. මොකද කොරියාවේ ඉන්න යාළුවෝ ගොඩක් ඒක දන්නවා. එන්න ඉන්න යාළුවන්ට දැනගන්නයි කියන්නේ. විශේෂයෙන් කඳු පන්ති විශේෂයෙන්ම කොරියාව ආරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් පරාන්තර ආරක්ෂා කරනවා. ඒක ඇත්තටම හොඳ තීරණයක්. ඉතින් මමත් බුසාන් හෙන්දේ බීච් කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. තව පොඩි වෙලාවකින් මමත් බහිනවා. ඉතින් ඉස්සරහට යමු. බුසාන් සිටි එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කෙලින්ම ගියාම බීච් සයිඩ් එකට යනවා. හෙන්දේ බීච් එක. මේ පැත්තට යන තමයි ලක්ෂණයි. තව යාළුවෝ ටැක්සි එනවා. ඉතින් මේකත් තියෙනකම් තමයි යමු මේ පැත්තට.
ඉතින් අපි නවතින්න හින්ද බීච් එක කිට්ටුවම තියෙන හෝටල් එකකින් කාමර දෙකක් ගත්තා. අපේ 8 දෙනෙක් ඉන්න හින්දා එක කාමරයක 4ක් වගේ තමයි ඉන්න පුළුවන් කිව්වේ. ඉතින් මෙන්න මේ හෝටල් එකකින් තමයි අපි කාමර දෙක ගත්තේ. කාමරයකට මාන් 10යි වචනමක් වගේ ගියා. ඉතින් කාමර දෙකට මාන් 20ක් 21ක් වගේ ගාණක් අපි කට්ටියටම ගියා. මෙතන පොඩි දුරයි තියෙන්නේ හින්දේ බීච් එකට. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒ කාමර කොහොමද කියලා. ඉතින් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි අපේ පළවෙනි කාමරේ තියෙන්නේ. තර්ඩ් එකේ දෙවන කාමරේ තියෙනවා. විශේෂයෙන්ම අපිට දෙවන කාමරේ හම්බෙන්නේ හවස 4න් පස්සේ කිව්වා. මොකද ඒකේ කට්ටියක් ඉන්න හින්දා. ඉතින් අපි කට්ටියම අපේ හම්බුණු කාමරේ බඩ් ටික තියලා පහළට යන්න හින්දේ යාළුවෝ ටික උඩට ගියා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපේ කාමරේ. ඉතින් මේක තමයි අපිට හම්බුණු කාමරය. ඉතින් අවුලක් නෑ, සේරම පහසුකම් තියෙනවා. වොෂ්රූම්, බාත් එක, ඉතින් වගේම 2 බෙඩ් තියෙනවා. කට්ටියටම ඉන්න ඉඩ හොඳට තියෙනවා. ඉතින් අපි කට්ටිය මේකේ බඩු ටික තියලා ලැස්තිලා බීච් එක පැත්තට යනවා. ඉතින් යාළුවෙක් එක්ක බීච් එක පැත්තට පොඩ්ඩක් කලින් යන්න බැලුවේ. ඔයාලට පොඩ්ඩක් වටපිටාව පොඩ්ඩක් පෙන්නන්න. යාළුවෙක් වෙනකන් ලැස්තිලා. ඉතින් එහෙනම් අපි යමු ඒ පැත්තට පොඩ්ඩක් වටපිටාව බලන්න. තමයි හින්දේ බීච් එකට යන ආර ගොඩක් ජනාකීර්ණයි. මේ දවස්වල සමානමාඩු නිසා මිනිස්සු ගොඩක් එනවා මුහුදේ පීනලා සෙල්ලම් දාලා ආතල් දාන්න. වැඩිම විදේශික තමයි මේක ඉන්නේ. හොරිනයිට වඩා විදේශික මාරු විදියට එනවා. ශ්‍රී ලංකාවේ කොල්ලෝ වර්ෂෙට්ටක් ඉන්නවා. ඉතින් සංචාරයට වගේම කාලා දීලා ඉන්න කියලා විනෝද වෙලා යන්න වෙන. ඉතින් යාළුවෝ ටික ඉන්නවා. පස්සේ බඩුවක් ගන්න ගියා. යාළුවෙක් මං ආවේ. අපි යනවා දැන් බීච් එක පැත්තට ඉස්සරහට බීච් එකේ දර්ශනයක් බලන්න. බලමු අපි මේ පැත්තේ කොහොමද සත්‍යකේ. ඉතින් මේ පැත්තට තමයි ඈත පෙන්නේ හින්දේ බීච් එක. මාතුමිය පළවෙනි වතාව ගිහිල්ලා යාළුවෝ කොහොමද මේ පැත්තට එනවා. ඉතින් අපේ වාස් දෙකකින් මාඩුවක් තියෙනවා. ඒක තමයි ඉතින් මේ පැත්තට ඇවිදින්න ආවේ. ඉතින් එනිමාඩු දවසට හරිම ලස්සනයි. බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. ඉතින් අපි යමු ඉස්සරහට ගිහින් බලමු. ඉතින් යාළුවනේ මෙතන තමයි හින්දේ බීච් එකේ ප්‍රධාන පදිකමාරුව දෙන්නේ. ඉතින් හරිම ලස්සන තැන. ඉතින් කියලා වැඩක් නැහැ, පුදුම ලස්සනක් තියෙන්නේ. මෙතන පදිකමාරුවෙන් එහා පැත්තට ගියාම කෙලින්ම හින්දේ බීච් සයිඩ් එක තියෙන්නේ. ඉතින් මෙතන සාමාන්‍යයෙන් හින්දේ බීච් එකට ආපු කෙනෙක්ට මෙන්න මේ තැන කවදා අමතක වෙන්නේ නැහැ. හරිම ඇස පිනවන දර්ශනයක් තමයි මෙතන. ඉතින් ඔයාලට මේ පේන්නේ හින්දේ බීච් එක. වැස්ස පොඩ්ඩක් තියෙනවා. වැස්සත් එක්ක සෙන් පොඩ්ඩක් එහෙම යනවා. ඉතින් වැස්ස පොඩ්ඩක් අඩුයි කියලා අපි හිතනවා. ඉතින් බලන්න ලස්සනද කියලා හින්දේ බීච් එක.
තමයි හන්ද බීච් එක. ඉතින් යාළුවෝ ගොඩක් ඉන්නවා. මම ඒත් එක යාළුවෙක් එක්ක තමයි දැන් ආවේ. මොකද යාළුවෝ ටික සෙට් වෙන්න පොඩ්ඩක් ඇස්තේ කරන ගමන්. ඉතින් මම විදියා කියන එකකට ආවා. ගොඩක්ම ලස්සනයි අතර කියන්නේ. දින දෙන්න තියෙන්නේ මේ වගේ තැන් කිහිපයක් තමයි ඉතින් මේ හරියේ. ඉතින් බුසාන් සිටි එකේ ගොඩක් තැන් තියෙනවා. මේ අහල පහල තියෙනවා. කියන්නේ බුසාන් වල තියෙන ප්‍රධානම බීච් එක ඒ තරම් ප්‍රසිද්ධයි. නාඩුවක් ආපුවම ගොඩක් අය එන්නේ මෙතනට තමයි. මෙන්න මේ විදිහට තමයි ඉතින් හෝම් වේ බීච් එකේ view එක තියෙන්නේ. ඒකම ගොඩක් ලස්සනයි. ඉතින් මේ ඔයාලට පේන මේ මුරපුටිය අතරම ආන්නේ නායකගේ ආරක්ෂක තයින්සියෙන් පිටවල දෙන්නේ වැඩිදුර පීනන්න දෙන්නේ නැහැ. මෙයාලා විසිරි බාලා ආයෙත් දෙන්න කියලා කියනවා. ඉතින් එහෙම මුරපුටි තුනක් විතර දිනවා. ඉතින් ලස්සනයි ආරක්ෂාව උඩටම තියෙනවා. ලස්සනත් ඒ වගේම තියෙනවා. ඉතින් ඇසට ගොඩක් ලස්සන දේවල් නම් තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් ලස්සන බලන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි කොල්ල සෙට් එක පානයක් හදලා තියෙනවා. ඉතින් තව අයියලා ඒක සෙට් කරනවා. ඉතින් වොලිබෝල් එකක් ගන්න කොල්ල ටික සෙට් කරලා තියෙන්නේ. තව ඉතින් අපේ අක්කා සහෝදරයෝ සෙට් කරනවා. ඉතින් කට්ටත් එක වොලිබෝල් එකක් ගන්න හදන්න. ඉතින් ඒක කලින් අපේ කොල්ල ටික සෙට් කරලා තියෙන්නේ. ඉතින් පානයක් දානවා. ඉතින් එවන්ද බීච් එකේ දකුණු කෙරවලට වගේ යනකොට තියෙනවා මෙන්න මේ ගේමින් අයිටම් තියෙන විනෝද උද්‍යානය. ඉතින් එක එක චැලෙන්ජින් අයිටම් ගොඩක් තියෙනවා. ඉතින් අද නම් වහලා වගේ තියෙන්නේ, කවුරුත් ගිහිල්ලා නැහැ. වහලා වගේ තියෙන්නේ. ඉතින් කරේක එකදී හැබැයි මාරම ලස්සන වැඩ කෑලි ගොඩක් නම් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් අවුත් මේ පැත්තේ ඇවිල්ලා බලන්න කියලා හැමෝටම කියනවා. ඉතින් ලස්සනයි. අපිට නම් ඉතින් යන්න වෙන්නේ මොකද වෙලාව හොඳටම අඩුයි. ඉතින් ඔයාලට පෙන්නන්නයි මේ පැත්තට ආවේ. ඉතින් අනිවාර්යෙන් මේ අත්දැකීමත් ලබන්න. ගොඩක් අය ෆොටෝ ගන්න තැනක් තමයි මේ තියෙන්නේ. මේ මෙතන ඇවිල්ලා ඉතින් ෆොටෝ එකක් ගන්න සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් මේ බීච් එකට ආවා. එතන ආයේ තව ඈත තැනක් තියෙනවා වලට පේනවා ඇති. එතන දෙකේ ගොඩක් අය ෆොටෝ ගන්නවා. ඉතින් මං කිව්වාගේ
ෆොටෝස් වලට ලස්සන තැනක් තමයි මෙතන. ඉතින් එවෙන් දෙවිච් આવුත් ඕනම කෙනෙක් අනිවාර්යෙන් මෙතන ෆොටෝ එකක් ගන්න නම් අනුකූල කරන්නේ. ඉතින් මාත් ෆොටෝ ටිකක් ගැහුවා. ඉතින් මෙතන අපටම මාත් ලස්සනක් තියෙන්නේ. ඔයාලත් තාවත් අනිවාර්යෙන් මෙතන ෆොටෝ ෂූට් එකක් කරන් යන්න. ගොඩක් වෙලාට මෙතන හරිම බිසි තැනක්. අද පොඩ්ඩක් වැස්ස නිසා මිනිස්සු එහෙම වුණ හින්දා නැත්නම් මෙතන ෆොටෝ එකක් ගහ ගන්නවා කියන්නේ ඇත්තටම අමාරු වැඩක්. මොකද කට්ටිය වර කනවා මෙතන ෆොටෝස් ගන්න. තව එහා පැත්තේ තැනක් තියෙනවා. ඒවට මෙතන තමයි ලොකු අකුරුවෙන් හදලා තියෙන තැන තියෙන්නේ. අනිත් තැන සාමාන්‍යයෙන් ටිකක් හින්දේ කියලා පොඩි අකුරෙන් තමයි තියෙන්නේ. ඉතින් මෙතන අනිවාර්යෙන් ෆොටෝස් ටිකක් ගහන්න ආවන් පස්සේ මොකද අපිට මතකයන් විදියට තියාගන්න ගොඩක් වටින තැනක් තමයි මෙතන. ඉතින් මේ තියෙන්නේ හැන්දේ බීච් එකේ මැප් එක. ඉතින් ඒකේ අපසරිය වගේ විස්තර ටිකක් තමයි ඉතින් මේකේ තියෙන්නේ. ඉතින් මෙතනට ආවන් පස්සේ බලන්න පුළුවන්. ඒ වගේම මේ හැන්දේ බීච් එකේ යවට සහ තියෙන විදින්න කරන්න තියෙන තැන් සහ හැන්දේ බීච් එකේ ඡායාරූප ටිකක් තමයි තියෙන්නේ. ඔයාලටත් බලන්න පුළුවන්. පොඩි අදහසක් ගන්න පුළුවන් මෙතනට ආවන් පස්සේ. සාමාන්‍යයෙන් තව විදින්න තියෙන ඒ ස්ථාන පිළිබඳව විස්තර තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේවත් බලන්න ආවන් පස්සේ සාමාන්‍ය දන්නේ නැති කෙනෙක් එනවා නම් ඉතින් අපිත් මේවා හොඳට බලුවා. ඉතින් ඒ වගේම හැන්දේ බීච් එකේ කෙරවලට වගේ වෙන්න දකුණු කෙරවලට වගේ වෙන්න තමයි view point එක තියෙන්නේ. ඉතින් ලස්සනයි. මෙතන ඉඳන් බලන්න පුළුවන් ඈතට නැව. ඒ වගේම මොහොතේ කෙරවල ඉතින් මේවා ගොඩක් බලන්න පුළුවන්. මෙතනටත් ඇවිල්ලා පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් අපි දැම්මලි try කරලා බලුවා. ඉතින් මාත් පොඩ්ඩක් බලන්නයි බැලුවේ. අවුරන්නේ ලස්සනට පේනවා. පොඩ්ඩක් අර අඳුරු කරලා තියෙන ඉඳලා පොඩ්ඩක් පේනවා හොරයි. සාමාන්‍ය හොඳට ඉරවුවටලා පායලා වගේ තියෙනවා නම් ලස්සනට ඈත බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. view point එකක් බැලුවා. ඉතින් මෙතනින් අපි පොඩ්ඩක් විනෝද වුණා. ඉතින් හැන්දේ බීච් එකේ තත්ත්වය ඔහොම තමයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හැන්දේ බීච් එක ආවොත් අපිට ඇවිල්ලා ගල්ලා හොඳ වෙන්න. ඉතින් යාළුවනේ අපි පොඩ්ඩක් දැන් යන්නයි කියලා බැලුවේ. මෙතනින් ඉවර වෙලා. ඉතින් බලන්න තියෙන්නේ ඔයාලට පේන ඉතින් බස් එක කොහොමද ක්ලීන් නේ කියලා. ඉතින් කොරියාව අන්න එහෙම තමයි. සාමාන්‍යයෙන් අපි දැක්ක දෙයක් තමයි මේකේ අවසට කට්ටිය ඉන්න කොරියන් කට්ටිය යාලා සම්පූර්ණයෙන් ක්ලීන් කරා යනවා කෙරවල ගින්නම්. මේක ආරම් ලස්සනට කරනවා. ටොපි කොඩයක්වත් තෝරන්නේ. ඉතින් ඒ වගේ සිස්ටම් එකක් මෙහි තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් ඔයාලා කොරියාවට આવුත් ඒක අත්විඳින්න ලැබෙයි. ඉතින් හැමෝම පාඩම් කරලා අනිවාර්යෙන් කොරියාවට එන්න මහන්සි වෙන්න. ඉතින් කියන්න තියෙන්නේ අටගාලා දඟලලා මහන්සිලා එන්න ඕන හැමෝම. මොකද ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන තැනක් තමයි මෙතන. කොච්චර ප්‍රශ්න තිබ්බත් නැතිවරකම් තිබ්බත් ඒ හැමදේම විසඳ ගන්න පුළුවන් තැනක් තමයි මේ සුන්දර කොරියාව. ඉතින් හැමෝටම කියනවා අනිවාර්යෙන් එන්න ලැබෙන්න ඒ වාසනාව උදා වෙන්න කියලා. මොකද ජීවිතේ ප්‍රශ්න කාටත් වෙනවා. ඉතින් අරවා මේවා හැමදේම අස්සේ තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් සහෝදරවරුන් හැමෝම අනිවාර්යෙන් මෙහෙට එන්න ඕන. ඉතින් කියන්න තියෙන්නේ පුළුවන් හැම විනෝදලා ඇවිදලා කරලා ඉන්න. ඉතින් මා try කරන්නේ කරම විනෝදෙන් මේ ගමන යන්න තමයි. ඉතින් ප්‍රශ්න තියෙනවා හැමෝටම. ප්‍රශ්න වලින් ලස්සනට ඉස්සරහට යමු කියලා හැමෝටම කියනවා. ඉතින් යාළුවනේ අවසාන වශයෙන් හැමදාම කියනවා channel එකට පොලිස් පාරක් දිලා සපෝට් එකක් දෙන්න. ඔයාලට ඉස්සරහට ලස්සනට ගේන්න. ඉතින් හැමෝටම බුදු සරණයි දෙවියන්ට පරිස්සමෙන් ඉන්න.